වැඩක් කරන ව්‍යාපාරයක්. විජාතික බලවේග විසින් මෙහෙවන එකක්. ඒ නිසා ඒකට සාකච්ඡා කරන්න හරියන්නේ නැහැ. කෙලින්ම සන්නද්ධ හමුදා යොදවන්නේ කියන එක වගකීමකින්ද ඔබ වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ? අනිවාර්යයෙන් ජනාධිපතිවරයා ඉතාමත්ම සමීපව තියාගෙන එතුමාගේ ඇස් වලින් කඳුළු එන්න මං කිව්වේ ඒක වෙලාවේ. නමුත් දැන් ඔබ වහන්සේලා සමග හෙළුම උරුමය වගේ පක්ෂත් ජනාධිපතිතුමාට සහාය පළ කළා. ඒ භික්ෂුන් වහන්සේලා තවමත් ජනාධිපතිතුමා සමගයි ඉන්නේ. ඔව් ඔවුන්ගේ ඔවුන්ගේ චින්තනයේ තියෙන්නේ වෙන එකක්නේ. දැන් අපි දන්නවනේ ඔවුන්ගේ හැසිරීම් රටාවන් දැන් මොකද බුද්ධ රාජ්‍යය. ඒක තමයි ඉලක්කය. සෝම හිමියන්ගේ කඳුළු හරහා තමයි ප්‍රවේශය ගත්තේ. අපිට අයිති ගර්භිණී මාතාවන්ට අඟුලිමාල පිරිත කියන්න අයිති. අපි කියනවා භික්ෂුන් වහන්සේලාට ඒක පුළුවන්. හැබැයි අපි වින්නඹු වැඩේ කරන්න යන්නේ. පාර්ලිමේන්තුවට යන්නේ අපි. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට රින්ගන එක පළාත් පාලන ආයතන වල රින්ගන එක අපේ වගකීම නෙමෙයි. ඒවට යන අයට ඉහළින් සිට අනුශාසනා කිරීමේ වගකීම අපිට තියෙනවා. මම ඕක තදින්ම කිව්වනේ. අපි ඔබ වහන්සේගේ බලාපොරොත්තුවක් නැද්ද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදීත් එක්ක? ඉතිහාසයේ ගියා නෑ වගේ වර්තමානෙත් නෑ වගේම අනාගතෙත් කිසි දවසක අපිව පාර්ලිමේන්තුවල දකින්න හම්බෙන්නේ නෑ. අපිව වේදිකාවල දකින්න හම්බෙන්නේ එක්ක ලිප්ටන් වට රවුමේ එක්ක ශ්‍රී පළතු පිටකොටුවේ බෝධින් වහන්සේ අභියස එහෙම නැත්නම් සටන් මධ්‍යස්ථානවල. ඒ මොකටවත් නෙමෙයි මේ රට යහපත් දිශාවට ගෙන යාමට අවශ්‍ය කරන පාලකයන් නිර්දේශ කිරීමේ ව්‍යාපෘති අපි. අපි කිව්ව ඔබ වහන්සේ වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් කරන්නට වෙහෙස මහන්සි වුණා. ඒත් එක්කම දැන් ඔබ වහන්සේ චෝදනා කරනවා මේ පෞල් බලය ගොඩනැගීම සහ මේ දූෂණ සම්බන්ධයෙන්. ඒ වෙනුවට ඔබ වහන්සේලා ගෙන විකල්පය තමයි සරත් ෆොන්සේක මහතා. අර කටයුතු එතුමාගෙන් සිද්ධ නොවේයි සහතිකයක් තියෙනවද? නැත්නම් ඔහුව පාලනය කරන්නේ කොහොමද? යම් කිසි ක්‍රියාදාමයක් තියෙනවද? ඔව් ඉතින් අපිට ඔහුගේ ඉතිහාසයේ ක්‍රියාකාරීත්වය බලන්න වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. දැන් ඔහුගේ ෂර්ට් එක අරගෙන ගලවලා බැලුවාම මෙතනින් උඩ තියෙන්නේ අදිෂ්ඨානයේ රට ඒකීයභාවයේ රටේ ස්වෛරීපත්‍ය රැකීමේ නිර්භීතකමේ සහ අභිමානයේ සංකේත තමයි බඩ පුරා තියෙන්නේ. ජෙනරාල්ගේ. ගරුණ්ඩ ගියා වගේ හැමතැනම බඩේ. ඒ ඇතුළේ තියෙන තුන් පාරක් බොකු බඩවැල් එළියට ආවා. එළියට ආවේ අනෝමා පොන්සේක මහත්මියත් එක්ක සුරසප්ප ජීවිත ගත කරන්නේ නෙමෙයි. පළවෙනි තුවාල ලබනකොටම ඕනනම් අයින් වෙන්න තිබුණා ඔය සමහර අය ඇමරිකාවට ගිහලා කම්පියුටර් ගගා හිටියා වගේ. එතකොට මේ මහා දරුණු යුද්ධ නොතිබිච්ච කාලේ. දැන් කාලතුවක්කු සහ ගුවන් යානාත් පාවිච්චි කරලා කරන යුද්ධ වෙලාවේදී ජෙනරාල් සටන් බිමේ හිටියේ. අපිට සහතිකයක් හැටියට මම කියන්නේ අපිට සහතික වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් එහෙම බලලා හිට. ඒ කැපවීම කරමින් ඒ විදිහට තමයි ඔහු කටයුතු කරලා තියෙන්නේ. දැන් යන්න තියෙන ඒ කියන්නේ පළවෙනි මෙහෙයුම අමාරුම මෙහෙයුම ඔහු කළා නන්දිකඩල් කලපුවෙන් අවසන් කළා. දැන් දෙවෙනි මෙහෙයුම කරගන්නත් වෙන්නේ පළවෙනි මෙහෙයුම සාර්ථකව නිර්භීතව මුහුණ දුන්න මිනිසා සමග තමයි. තවත් කියන කතාව තමයි සමාජයේ දැන් ඔහු යුද්ධයට කැමති යුදවාදී චරිතයක්. මේ වගේ කෙනෙක් බලයට පත්වීම හරහා ඒකාධිපතිත්වයක් බිහි වෙන එකක් නැද්ද? ඉතින් ඒක එහෙමනම් ඔහු මං හිතන්නේ එහෙමනම් අපි ඔහු එහෙනම් ආයි දෙකක් නෑ අපි එහෙනම් නන්දිකඩල් කලපුවේ ප්‍රභාකරන් හතරගාතෙන් දාපු වෙලාවෙම පහුවිලා යෝජනා කරනවා බැටාලියන් දෙකක් කොළඹට එවන්න කියලා. තව එකක් ගාල්ලට එවන්න කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ දෙකකට අධික හමුදාවක් ඉන්නවා. ජෙනරාල්ට අපි කියනවා යුද්ධ හමුදා බලය පාවිච්චි කරලා ගන්න ගෙලින්ම සන්නද්ධ රට යටත් කරගන්න කියලා. එහෙම කළේ නැහැ. මේ දැන් ඉන්නේ ඡන්දයකට. දැන් ඔහු වෙන්නේ හවි ආයුධ අරගෙන නෙමෙයි. දැන් ඒ ඇඳුම් ගලවලා දාලා සිවිල් ඇඳුම් ඇඳගෙන ජනතාවගෙන් ඉල්ලනවා මම අර වැඩේ කළා මේ විදිහට මට දෙන්න ඉතුරු සුද්ධයක් කරන්න ලංකාවේ. රටේ. ඒ තමයි යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපතිගේ අහෝසි කරන එක, සීලාචාරකම්, හැදියාව, හික්මීම, විනය ඉතාමත්ම අත්‍යවශ්‍ය රටට ඒක තමයි. නමුත් ඔහුට එරෙහිවත් විවිධ දූෂණ චෝදනා විශේෂයෙන් අවි ආයුධ ගෙන්වීම, ටෙන්ඩර් පටිපාටියෙන් මේ බලපෑම එල්ල කිරීම වගේ කාරණා පිළිබඳව දේශපාලන විදිහට අපිට දකින්නට ලැබෙනවා. ඔව් ඔහුට එන්න පටන් ගත්තේ නාම යෝජනා දීම හා ආශ්‍රිත කාලයෙන් පස්සේ තමයි. ඊට කලින් ඒකාබද්ධ මෙහෙයුම් මනදිල නිලධාරී හැටියට නිර්දේශ කරනවා. ලෝකේ හොඳම යුද හමුදාපති හැටියට නම් කරන්නේ ඒ චෝදනා එල්ල කරන අය තමයි. ඒ චෝදනා එල්ල කරන අය තමයි ලෝකේ ඉන්න හොඳම හමුදාපති හැටියට නම් කරන්නේ. ඉන්දියාවේ සිං මහත්තයා කිව්වයි කියලා හිටන් කිව්වෙත් ඒගොල්ලොම තමයි. අර අමාත්‍යාංශ ලේකම්කම් කීපයක් පස්සෙන් එළවගෙන ආවා. ඔය කියන අය පැය ගණන් ඔහු සාකච්ඡා කොට අනේ එන්න කියලා හිටන් එහෙම ආවා. හෙළවුරුමි හාමුදුරුවෝ පැය දෙක තුන එතුමා ළඟට ගිහිල්ලා ඔබතුමා අනේ තවදුරටත් හමුදාවට නායකත්වය දෙන්න ඔය නිල ඇඳුම් ගලවන්න එපා කියලා හිටන් කූට කුමන්ත්‍රණ විදියට ඔහුගේ ඒම වළක්වන්න ඔය හැමෝම හතරගාතෙන් එතුමා ළඟ වැටුණා. දැන් නාම යෝජනා දුන්නට පස්සේ තමයි කවදාකවත් නැති චෝදනා ප්‍රමාණයක් ඔහුට එල්ල කරන්නේ. රටේ මිනිස්සු දන්නවා අර කඩුවෙල පැත්තේ කාමර 3ක ගයක් හදාගෙන ඉන්නේ. කර්නල් කාර්දි ණය ලෝන් එකක් අරගෙන බොහොම අමාරුවෙන් ගයක් හදාගෙන තියෙන කාමර 3යි තියෙන්නේ. දෙනියායේ හදන ගේ වගේවත් කට මෙහෙ මේ ගම්පහ පැත්තේ හදන කටාන පැත්තේ හදන දැවැන්ත මාලිගාව වගේ නෙමෙයි. ඒ නිසා ඒ චෝදනා අමු සම්පූර්ණ විකාර චෝදනා. ඒවා ගැන මං හිතන්නේ මේ රටේ ජනයා විශ්වාස කරයි කියලා. අනිත් එක ඔබට ඒකම කියන්න ඕනේ උතුරින් නැගෙනහිර වෙන් කිරීමට අදාළ කාර්ය සම්බන්ධන් එක්ක දැන් ආපහු එකතු කරන් හදනවා කියලා චෝදනාවක් එල්ල කරනවා. උතුරින්
උතුරෙන් නැගෙනහිර වෙන් කරන්නට මැදිහත් වුණු කණ්ඩායම් තුනයි ඉන්නේ ප්‍රධාන. එක ජෙනරාල් පොන්සේකා යුද්ධමය වශයෙන් උතුරින් නැගෙනහිර වෙන් කළා. දෙක ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නෛතිකමය පදනමකින් උතුරින් නැගෙනහිර වෙන් කළා. ඒක දෙන වෙලාවේදී හිටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශකාරය හැටියට සරත්ෙන් සිල්වා. මේ තුන් දෙනාම ඉන්නේ කොයිද අද? අද තුන් දෙනාම ඉන්නේ ජෙනරාල් එක. ජෙනරාල් ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා, සරත්ෙන් සිල්ලා ඉන්නවා රටේ උතුරු නැගෙනහිර වෙන් කිරීමට මැදිහත් වුණු ප්‍රධානම බලවේග. හැබැයි තවත් ප්‍රශ්නයක් නේද ඔබ වහන්සේ මේ කියන කාරණාවත් එක්ක ඒ වගේ බලවේග තුනක් එතුමත් එක්ක වැඩ කරනවා එතුමාගේ ජයග්‍රහණය වෙන්නේ. නමුත් ඔහුට ප්‍රතිපක්ෂව හිටපු ලොකු පක්ෂයක් ඔහු සමග ඔහුගේ ජයග්‍රහණය වෙන සන්දානගත වෙලා ඉන්නවා. මේක පරස්පරයක් නෙමෙයි. නෑ කිසිම පරස්පරයක් වෙන්නේ නෑ. මොකද යුද්ධයට අදාළ කාරණයට අදාළව එහෙම ප්‍රතිපක්ෂතා තිබුණා තමයි. හැබැයි අද දැන් තියෙන්නේ මේ යුද්ධෙ නෙමෙයිනේ. දැන් ආයිත් මේ විකාර දොඩවන්න අපි ඕනේ කොටිය එයි. දැන් සන්නද්ධ අරගල ආයි ඇති වෙයි නෑ. සන්නද්ධ අරගල ආයි ලංකාවේ උතුරු දෙමළ ජනතාව පටන් ගන්න නෑ. ඒකෙන් වුන් අවුරුදු 30කට වැඩි දුක් විඳලා තියෙන්නේ. කොටි ත්‍ස්තවාදයක් ආයි ලංකාවේ නෑ. ඒක ජෙනරාල් සම්පූර්ණයෙන්ම නන්දි කඩාල් කලපුවේදී සම්පූර්ණ නිදන්ගත කළා. GSP සහනේ අපිට නොදෙන්නේ මේ කොටි ප්‍රශ්නේ හින්දා ජෙනරාල්ගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයිනේ. ලංකාවේ මාධ්‍ය නිදහස නැහැ කියලා. ලංකාවේ යහපාලනේ නැහැ කියලා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා GSP සහනේ අපිට අහිමි කරන්නේ. එතකොට ඒව නිවැරදි කරගන්න ඕනේ. ඒව නිවැරදි කරගැනීමේ ව්‍යාපෘතියත් එක්ක ඔය කියන ප්‍රතිපක්ෂතා දක්වන පක්ෂ 100%කින් ඉන්නවා. විධායක ජනාධිපතිකමේ ගෙනාපු එක්සත් ජාතික පක්ෂයේ විධායක ජනාධිපතිකමේ ඕනේ නැහැ කියලා අවුරුදු 30ක් ගියාම තේරිලා දැන් ඉන්නවා. පුනරුත්ථාපනය වෙලා. කොටින්ම කියනවා. ජනරල් සරත් ෆොන්සේක මහතා මේ දේශපාලන වේදිකාවේ මේ කතා කරනකොට සහ එම සන්දානයේ ප්‍රකාශ කරන කාරණා තමයි මේ විධායක බලතල අහෝසි කරනවා කියලා. හැබැයි ඒත් එක්කම කියනවා වංචාව දූෂණය මේ වගේ දේවල් අයින් කරනවා කියලා ප්‍රතිපත්ති මාලාවකුත් අපි දැක්කා. දැන් මේවා ක්‍රියාත්මක කරවන්නේ කොහොමද විධායක බලතල අහිමි කරනවා? එතුමා සරත් පොන්සේකා නැමැති පුද්ගලයා මේක කරනවා කියන එක නෙමෙයිනේ. ඒ පිටුපස්ස ඔහු සහ ඔහුත් සමග ජාතික බලවේග අපි ඉන්නවා. එහෙම එක්සත් ජාතික පක්ෂයේ රටේ ප්‍රධානම පක්ෂයක් හැටියට ඔවුන් ඉන්නවා. ඒ වගේම රටේ ගාමක බලවේගය හැටියට ඉන්න දේශප්‍රේමී නියෝජනය කරන විශාලතම පක්ෂය වෙන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. දේශමාමක බලවේග සියලු දෙනාම ඉන්න තත්ත්වයක්. විධායක ජනාධිපති ක්‍රමය ජනාධිපති තනතුරට පත් වී ඉන්පසු අන්තර්කාලයක් තුලදී පාර්ලිමේන්තුව විසිරුව හැර ඉන්පස්සේ ඇති වෙන තත්ත්වය වෙනස් වූ තත්ත්වයක්. ඒක සම්පූර්ණයෙන්ම මේ අපි දැන් මේ ඉන්න තත්ත්වෙ නෙමෙයි. එදාට අපි මිනිස්සු ඉස්සරහට යන්නේ වෙන කතන්දර ටිකක් කියමින් යන්නේ. යහපාලනය ගොඩනැගීමට අදාළ මිනිසුන් ටිකක් අපේ පාර්ලිමේන්තුවට එවන්න. ඒක ඇතුලේ ඉන්නේ විධායක ජනාධිපතිකමේ තියාගෙන ඉන්න ඕනෑ කියන කට්ටිය නෙමෙයි. එතකොට වෙන්නේ අපි විශ්වාස කරන විදිහට. යහපාලනයට කැමැති වෙන පිරිසක් එදාට ඒක ඉන්නේ. ඒක ඇතුලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අප විශ්වාස කරනවා විධායක ජනාධිපතිකමේට අත උස්සනවා එපා කියලා. UMP කොහොමත් උස්සනවා. ජනතා විමුක්ති පෙරමුණ කොහොමත් උස්සනවා. ඒ කියන්නේ 225 දෙනාම එදාට විධායක ජනාධිපතිකමේ තියෙන නරක තත්වයන් වල අඬු සිඳින්න ඒ තටු සිඳින්න අවශ්‍ය කරන මැදිහත් වීම අනිවාර්යයෙන්ම කරනවා. ඒ කිරීමෙන් පසු ඇති වෙන තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක්. දැන් අපි දන්නවා දැන් 1990 ගණන් වලදී මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට ගෙන කොටත් විධායක ක්‍රමය හොසි කරන්නට කියලා සහයෝග දුන්නා විවිධ පක්ෂ. විවිධ අවස්ථාවල මේ සහාය ලබා දුන්නා. මම හිතනවා ඔබ වහන්සේත් පහුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය ලබා දුන්නෙත් මේ ක්‍රමය අහෝසි කරන්න කියලා. නමුත් අහෝසි වුණේ නැහැ. ආවට පස්සේ මේ බලය රැඳී සිටින්න තමයි උත්සාහ කරන්නේ. මේකත් ඔබ වහන්සේ කල්පනා කරන පරිදි සරත් ෆොන්සේක මහතා ජයග්‍රහණය කළොත් බලතල දාලා යයිද? එහෙම කැමතිද? ඒකම නොවන හින්දා තමයි අපි ලිඛිත ගිවිසුම් වලට නොයමින් දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නොවන නිර්පක්ෂිකයෙක් තේරුවේ දේශප්‍රේමියෙක් තේරුවේ කයිවාරුවෙන් නොව කෙරුවාවෙන් වැඩ කොට තිබෙන කෙනෙක් අපි හඳුනාගත්තා. මීට කලින් හිටියේ දේශපාලනඥ චන්ද්‍රිකා කියන්නේ පක්ෂික නායකයෙක්. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ පක්ෂික නායකයෙක්. ඔවුන්ට කසේරුකාව තියාගෙන පෘෂ්ඨවංශිකයෙක් හැටියට ඉන්න බෑ. පක්ෂයේ සමාජිකයෝ ඔවුන් සම්බන්ධ ඒ අනුව නැටවෙන්න වෙනවා. මේක එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා තමයි ජෙනරාල් එක්ක අපි ගිය මේ සන්දානයට අදාළ මේ මැදිහත් වීමට අදාළ සාකච්ඡාවේදී එක ස්පිල්ලකින් පාපිල්ලකින්වත් කිසිවෙක් සමග ගිවිසුම් ගහලා නෑ. ඇයි ගහන්න ඕනේ නෑ. ඔහු පක්ෂයකට බැඳිලා නෑ. නිර්පක්ෂ. අනිත් කාරණාව තමයි මේ ඔහුට තියෙන දේශපාලන දැනුම පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔහු අවුරුදු 40ක් තිස්සේ 40 ආසන්න කාලයක් මේ රාජ්‍ය සේවයේ තමයි නියුත් වෙලා හමුදා සේවයේ නියුත් වෙලා හිටියේ. නමුත් වර්තමානයේ අනිත් ජනාධිපති අපේක්ෂා වර්තමාන ජනාධිපතිතුමාට අවුරුදු 40ක දේශපාලන අත්දැකීම් සහිතයි. මේක ප්‍රශ්නයක් වෙන එකක් නේද දේශපාලන අත්දැකීම් නොමැති බව? ඔව් ඉතින් 40ක දේශපාලන අත්දැකීම තිබුණු මිනිස්සු 48 ඉඳන් කරලා තියෙන කෙරුවාවේ ප්‍රමාණය හිතන්නකෝ. 48 සිටම හිටිය ඔය 40 50 දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන අයනේ පරිණත කියලානේ කියන්නේ. ජීයා ජයවර්ධන හරි කවුරු හරි ඔහොම කියා මෙයාටත් ඉතින් ඔය කියනවනේ 40ක් තියෙනවා කියලා. කොහෙටද ගෙනල්ලා තියෙන්නේ? දුප්පත්කමේ පතුල. ආර්ථිකතින් ගත්තොත් එහෙම දරිද්‍රතාවයේ පතුල ඉන්නේ. විභාගයක් පවත්වා ගන්න බෑනේ. වෙල්වලනේ ප්‍රශ්න පත්‍ර මිටි තියෙන්නේ.
බෙහෙත් ටිකක් ගේන්න බෑනේ ඉන්ජෙක්ෂන් මේ කුප්පි ටිකක් ගේන්න බෑ ඇතුලේ වීදුරුක අරවම